මොකද පුතේ වලදී සර් ලව් කරලා බඳින එකද හොඳ බැඳලා ලව් කරන එකද හොඳ මාර ප්‍රශ්න ඈ සබ්ජෙක්ට් එකෙන් ප්‍රශ්නයක් එවනම් උත්තරයක් දෙන්න පුළුවන් පුතේ මේ බැඳලා ලව් කරන එකද හොඳ නැත්නම් බඳින්න ඉස්සෙල්ලා ලව් කරලා බඳින එකද හොඳ කියන එක දන්නේ ඒ විදියට බැඳපු කට්ටිය දැන් යෝජිත විවාහයකින් බැඳපු එක හොඳද කියලා දන්නේ ඒ ක්‍රමයෙන් බැඳපු එක්කෙනෙක් ලව් කරලා බැඳපු එක හොඳද කියලා දන්නේ ඉතින් ලව් කරලා බැඳපු එක්කෙනෙක් දැන් සමහර වෙලාවට ලව් කරලා බැඳලත් දවසින් දෙකෙන් නේ විවාහය කඩා ගන්න දික්කසාද වෙන්න ඕන තරම් උදාහරණ ලංකාවේ තියෙනවා. ඒ වගේම යෝජිත විවාහ වලින් බැඳලා දවසින් දෙකෙන් දික්කසාද වෙන එක ඕන තරම් අපි අහලා දැකලා තියෙනවා. ඉතින් ඒක නිසා මේක හොඳයිද මේක හොඳයිද කියලා නිශ්චිතව කියන්න බෑ. හැබැයි ලව් කරලා බැඳලා ලව් කරාත් ජීවිත කාලය තුරාම මැරෙනකන් එකට ඉන්න පුළුවන් නම් ඒක තමයි හොඳ. මම දැකලා තියෙනවා සමාජයේ සමහර ලව් කරලා බැඳලා කන වගේ ඉමු කියලා බැඳපු ජෝඩු සමහරක් වෙලාවට අර ෆ්‍රී ෂූට් එකේ ෆොටෝ ටික ගන්න ඉස්සෙල්ලා නැත්තම් වෙඩින් එකේ ෆොටෝ ටික ගන්න ඉස්සෙල්ලා ලිහිච්ච මගුල් ඕන තරම් අපි දැකලා තියෙනවා. ඉතින් ඒක නිසා වැදගත් වෙන්නේ ජීවිත කාලෙම එන්න පුළුවන් විදිහට අදහස් ගලාපගෙන ජීවත් වෙන එක. ඉතින් ඕක තමයි ලෝකේ අමාරුම දේ. නේ පිරිමි ගෑණියෙකුයි එකට ජීවත් වෙන එක හරියම අමාරුයි. ප්‍රශ්න රාශිය. ඉතින් එහෙමයි කියලා අතරින් නැතුව ජීවිතේ මැරෙනකන් ඉන්න එක තමයි වටින්නේ. ඉතින් ඒක මේක සාපේක්ෂයි. මේකට උත්තර දෙන්න හරි අමාරුයි. මේ ඔයාලා දැන් ඕවා ගැන හිතන්නේ නැතුව වැඩ ටික කරගන්න. පස්සේ ලව් කරන්න.